අද කතා කරන්න යන්නේ ඒ කෝල් එක ගැන. හැබැයි කෝල් එකේ කතා කරපු දේවල් නම් නෙවෙයි. ඒ කෝල් එකට මම යොදාගත් sannivedanaya ගැන. එහෙනම් අද කතා කරන්න යන්නේ අන්තර්පුද්ගල sannivedanaya ගැන. මේ sannivedanaya මුහුණට මුහුණලා වගේම මම ඉස්සෙල්ලා ෆෝන් එකකින් කෝල් එකක් ගත්තා වගේ යන්ත්‍ර සහායක වුණත් සිද්ධ කරන්න පුළුවන්. අපි මුලින්ම බලමු මේ sannivedanayට විද්වතුන් ඉදිරිපත් කරලා තියෙන නිර්වචන මොනවද කියලා. ඩිෆ්ලුවර් සහ ඩෙනිස් 2002 වර්ෂයේදී මෙන්න මෙහෙම නිර්වචනයක් ඉදිරිපත් කරනවා. අන්තර්පුද්ගල sannivedanaya යනු පුද්ගලයන් දෙදෙනෙකු හෝ කිහිප දෙනෙකු අතර සංදේශ හුවමාරු කර ගැනීමයි. ඒ වගේම තමයි චාල්ස් ආර් බර්ගර් 2008 වර්ෂයේදී මෙන්න මෙහෙම නිර්වචනයක් ඉදිරිපත් කරනවා. පුද්ගලයන් දෙදෙනෙකු හෝ වැඩි දෙනෙකු අතර සිදුවන තොරතුරු හුවමාරුව අන්තර්පුද්ගල sannivedanayයි. දැන් අපි මේ නිර්වචන දෙකක් ඉගෙන ගත්තනේ. අපි බලමු දැන් මේ නිර්වචනාශ්‍රයෙන් කොහොමද මේක විග්‍රහ කරන්න කියලා. මුලින්ම ඩිෆ්ලුවර් සහ ඩෙනිස් කියපු විදිහට අපි බලමු. ඩිෆ්ලුවර් සහ ඩෙනිස් කියනවා පුද්ගලයන් දෙදෙනෙක් හෝ කිහිප දෙනෙක් අතර සංදේශ හුවමාරු කර ගැනීම අන්තර්පුද්ගල sannivedanaya කියලා. ඒ කියන්නේ පුද්ගලයන් දෙදෙනෙක් වෙන්නත් පුළුවන්, වැඩි ප්‍රමාණයක් වෙන්නත් පුළුවන්. පුද්ගලයන් සමූහයක්ම නම් අයිති වෙන්නේ නැහැ. එහෙම අයිති වෙන sannivedanayකුත් මම ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ විද්වතා කියන විදිහට පුද්ගලයන් දෙන්නෙක් හරි කිහිප දෙනෙක් හරි එකට එකතු වෙලා සංදේශ හුවමාරු කරගන්න එක අන්තර්පුද්ගල sannivedanayක අපිට පැහැදිලි. ඒ වගේම තමයි ඊළඟ නිර්වචනයෙන් කියන්නේ පුද්ගලයන් දෙන්නෙක් හරි දෙන්නෙක්ට වඩා ටිකක් වැඩි දෙනෙක් හරි එකතු වෙලා කරන තොරතුරු හුවමාරුවක්. දැන් අපිට පැහැදිලි අන්තර්පුද්ගල sannivedanaya කියන්නේ මොකක්ද කියලා. හැබැයි මේකේ නිර්වචන විතරක් දැනගෙන බෑනේ. අපි දැනගන්න ඕනේ මේකේ ලක්ෂණත්. දැන් මේ sannivedanaya සිද්ධ වෙන්නේ පුද්ගලයන් දෙන්නෙක් අතරනේ. එතකොට යාලා මුහුණට මුහුණලා sannivedanaya සිදු කරනවා. එතකොට මේ sannivedanaya සජීවී වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි කාත් එක්ක හරි මුහුණට මුහුණලා කතා කරද්දී ඊට එයාව අපිට කියන්න ඕනේ දෙයට පොළඹව ගන්න හැකියාව වැඩි. මොකද එයාට අපේ ග්‍රහණයෙන් මිදෙන්න බෑ. මොකද මුහුණට මුහුණලා බලාගෙන තමයි sannivedanaya කරන්නේ. ඒ වගේම තමයි මෙතනදී sannivedakaya විතරක් නෙවෙයි කතා කරන්නේ. දෙන්න මුහුණට මුහුණලා කතා කරද්දී ග්‍රාහකයාගේ අදහසත් නිකම් එනවා. එතකොට එතන sannivedakayයි ග්‍රාහකයාගේ භූමිකාත් මාරු වෙනවා. එක්කෙනෙක් කතා කරනවා ඊට පස්සේ අනිත් එක්කෙනා කතා කරනවා. ඒ විතරක් නෙවෙයි. අපි නිකම්ම වචනෙන් විතරක් නෙවෙයි කතා කරන්නේ. අපි කතා කරද්දී අදාළ භාවයන් අපේ මූණෙන් ප්‍රකාශ වෙනවා. අපි අත්වලින් එහෙම තව ඉරියව් ප්‍රකාශ කරනවා. එතකොට නිර්වාචික sannivedana උපක්‍රමත් අපිට වාචික sannivedanaya ප්‍රබල කරගන්න යොදා ගන්න පුළුවන් මේ අන්තර්පුද්ගල sannivedanaya. ඒ විතරක් නෙවෙයි. අපිට මොනවා හරි දෙයක් කරගන්න ඕනේ නම් කෙනෙක්ගෙන් අපි එයාගේ භාවයන් ඉලක්ක කරගෙන තමයි sannivedanaya යෙදෙන්න ඕනේ. උදාහරණයක් විදිහට ගත්තොත් තරහෙන් ඉන්න කෙනෙක් ළඟට ගිහිල්ලා අපිට මේ අවශ්‍යතාවය කළා දෙන්න පුළුවන්ද කියලා ඇහුවොත් එයාගේ තරහ තවත් වැඩි වෙන්න පුළුවන්. හැබැයි ඒ කෙනාම හොඳට සතුටින් ඉන්න වෙලාවක අපිට sannivedanaya කරලා අපේ වැඩ ටික කරගන්න පහසු වෙනවා. ඒ වගේම තමයි දෙන්නෙක් හරි කිහිප දෙනෙක් හරි එකට කතා කරද්දී එයාලට සීමා පනවන්න කවුරුත් නැහැ. මොකද එයාලගේ කතාවක් එයාලා එතන සිද්ධ කරන්නේ. එතකොට කාලය පිළිබඳව සීමා පැන නැගෙන්නෙත් නැහැ. ඒ වගේම තමයි මුහුණට මුහුණලා කතා කරද්දී අපිට කෙනෙක්ගේ පෞරුෂය දැනගන්න පුළුවන්. ඔයාගේ පෞරුෂය පෙන්වන්නත් ඔයාට හොඳම sannivedana ක්‍රමයක් තමයි අන්තර්පුද්ගල sannivedanaya කියලා කියන්නේ. හැබැයි ඉතින් මේ මොන sannivedanaya කරත් මම කලින් වීඩියෝ එකේ ගෙනාපු අන්තර්වර්තී පුද්ගල sannivedanaya මේ sannivedana සිදු කරන්න කලින් අපි සිදු කරොත් ඒකෙන් අපිට ප්‍රයෝජන ගොඩක් ලැබෙනවා. මොකද නැත්තම් අපි නිකම්ම අදහස් පිට කරන්න ගත්තොත් අපේ කටින් මොනවා කියවිද දන්නේ නැහනේ. අපි අපිත් එක්කම sannivedanaya කරොත් අපේ පෞරුෂය අපිට හොඳට පෙන්눔 කරන්න පුළුවන්. ඒකනේ කියන්නේ ඕනේ දෙයක් කරන්න කලින් දෙපාරක් හිතන්න කියලා. ඒ වගේම තමයි මේ sannivedanaයේදී බාධකත් අඩුයි. ඒ විතරක් නෙමෙයි මුහුණට මුහුණලා මේ sannivedanaya සිදු කරද්දී අපිට ප්‍රතිපෝෂණය ප්‍රතිචාර ඉක්මනටම ලැබෙනවා. මේ sannivedanaya සිදුවන ආකාර දෙකක්. ඒ කියන්නේ පුද්ගලාන්තර sannivedanaya ප්‍රභේද දෙකක් තියෙනවා. එකක් තමයි මුහුණට මුහුණලා සිදු කරන පුද්ගලාන්තර sannivedanaya. ඒ කියන්නේ දෙන්නෙක් හෝ කිහිප දෙනෙක් එකට මුහුණට මුහුණලා සිදු කරන sannivedanaya. මේ sannivedanaya වඩාත් ප්‍රබලයි. මොකද අපිට නිර්වාචික sannivedana උපක්‍රම අපිට ඕනෑ තරම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි කෙනෙක්ව දෙයකට පොළඹව ගන්න පහසුයි. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාට ඔයාගේ යාළුවාව එක්කන් යන්න ඕන නම් කොහෙට හරි ඔයා ෆෝන් එකකින් කෝල් එකක් දීලා කියනවට වඩා එයාගේ අතින් අල්ලගෙන එක්කන් ගියොත් පෙළඹවීම වැඩිනේ. මොකද එයාට ඔයත් එක්ක එතකොට එන්නම වෙනවා. නමුත් අපි ඊළඟ ප්‍රභේද ගැන කතා කරොත් යන්ත්‍ර සහායක පුද්ගලාන්තර sannivedanaya කියන්නේ මම අර ඉස්සෙල්ලා ෆෝන් එකකින් කෝල් එකක් ගත්තා වගේ ඒ sannivedanaයේදී අපිට පෙළඹවීම අර මුහුණට මුහුණලා සිදු කරන sannivedanaya තරම් කරන්න බෑ. මොකද අපිට නිර්වාචික sannivedana උපක්‍රම භාවිතා කරන්න බෑනේ මේකෙදි. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. දැන් තියෙන තාක්ෂණයත් එක්ක අපිට වීඩියෝ කෝල් ගන්න පුළුවන්නේ. එතකොට නම් අපිට
මුහුණේ හැඟීම් නම් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒත් අපිට ස්පර්ශය වගේ දේවල් මේකෙන් සිදු කරන්න බෑ. අපිට පංචේන්ද්‍රියටම sannivedanaya දැනিলা පෙළඹවීම වැඩි කරගන්න ඕන නම් අපිට සිදු කරන්න වෙන්නේ මුහුණට මුහුණලා සිදු කරන sannivedanaya. මේ මුහුණට මුහුණලා සිදු කරන sannivedanayට අපි අභිමුඛ sannivedanaya කියලා කියනවා. ඒ වගේම තමයි යන්ත්‍ර සහායක sannivedanayට අපි අනභිමුඛ sannivedanaya කියලාත් කියනවා. දැන් අපි බලමු මේ sannivedanaya අපිට යොදා ගන්න පුළුවන් අවස්ථා මොනවද කියලා. අපි වෛද්‍යවරයෙක් ළඟට බෙහෙත් ගන්න ගියොත් අපි වෛද්‍යවරයාත් එක්ක කතා කරන්නේ මුහුණට මුහුණලා පුද්ගලාන්තර sannivedanaya. ඒ වගේම තමයි ගුරුවරයෙක්ගෙන් පාඩමක් අහගන්න ගියොත් තනියම හරි තමන්ගේ යාළුවෝ කිහිප දෙනෙක් එක්ක හරි එතනත් සිදු කරන්නේ පුද්ගලාන්තර sannivedanaya. ඒ වගේම තමයි දුර ඉන්න යාළුවෙක් එක්ක හරි දුර ඉන්න තමන්ගේ දෙමව්පියෙක් එක්ක හරි නෑදෑයෙක් එක්ක හරි කෝල් එකක් ගත්තොත් අපි එතනදි සිදු කරන්නේ යන්ත්‍ර සහායක පුද්ගලාන්තර sannivedanaya. මොකද යන්ත්‍රයක් තියෙනවා එතන අපිට sannivedanaya කරන්න උපකාරී වෙන්න. දැන් අපි බලමු මේ sannivedanaya අපි සිදු කරන්නේ මොන වගේ අරමුණු දෙසාද කියලා. අපි මේ sannivedanaya කරද්දී අපේ හිතේ තියෙන හැඟීම් දැනීම් ග්‍රාහකයාට දැනෙනවා. ඒ විතරක් නෙවෙයි. අපේ පෞරුෂය අපිට පිළිබිඹු කරන්න පුළුවන් මේ sannivedanaya. අපි කාත් එක්ක හරි තරහ වෙලා ඉන්නවා නම් මේ sannivedanaya නේද අපිට උදව් වෙන්නේ. යත් එක්ක කතා කරලා ආපහු යාළු වෙන්නත්. ඒ වගේම තමයි අපි සමාජ සම්බන්ධතා ගොඩනගා ගන්නත් මේ sannivedanaya අපිට ගොඩක් අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි තමන්ගේ හිතේ මොකක් හරි පීඩනයක් තියෙනවා නම් ඒක අසන්නෙක් ඉන්න ඕනේ. ඒක තවත් කෙනෙක්ට කියලා තමයි අපි ගොඩක් දුරට ඒ පීඩනය නැති කරගන්නේ. ඒ නිසා ඒ දෙයටත් මේ sannivedanaya උදව් වෙනවා. එතකොට අපි හැමෝම හොඳ sannivedakayෝ නම් අපිට කෙනෙක්ගේ දෙයක් අහන්න පුළුවන්. එහෙම අහලා සමහර වෙලාවට අපිට කෙනෙක්ගේ ජීවිතයක් උනත් බේරගන්න පුළුවන්. සියදිවි නසා ගන්න ප්‍රධානම හේතුවක් තමයි කෙනෙක්ට තමන්ගේ ප්‍රශ්න කියන්න කෙනෙක් නැති වෙලා තියෙන එක. දැන් අපි හැමෝම sannivedakayෝනේ. අපි හැමෝම sannivedanaya සිදු කරනවා. නමුත් ඒ සියදිවි නසා ගන්න කෙනාට ඒ දේ කියන්න කෙනෙක් නැති නිසා එයා සියදිවි නසා ගන්න. ඒ නිසා කෙනෙක්ගේ දේවල් වලට හොඳින් ඇහුම්කන් දෙන්නත් අපි පුරුදු වෙන්න ඕනේ. ඒකට අපිට උදව් වෙනවා මේ sannivedanaya. දැන් අපි බලමු මේ sannivedanaya ප්‍රයෝජන මොනවද කියලා. අපි මේ sannivedanaya සිදු කරන්නේ දෙදෙනෙක් හෝ කිහිප දෙනෙක් අතර නිසා අපිට මේ sannivedanaයේදී වඩාත් පහසුවෙන් අන්තර්ක්‍රියාකාරීත්වයේ යෙදෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ sannivedanaya අනෙකුත් sannivedana වර්ගයන්ට සාපේක්ෂව පෙළඹවීම වැඩි. වඩා තීව්‍ර සහවේදනයකටත් අපිව අරගෙන යනවා මේ sannivedanaya. අපිට මේ sannivedanayen ග්‍රාහකයව වඩා තීව්‍ර සහවේදනයකට ලක් කරන්න පුළුවන්. sannivedakayaගේ හිතේ තියෙන දේ ග්‍රාහකයාට වඩාත් හොඳින් ලබා දෙන්න පුළුවන්. මොකද එයාව ඉලක්ක කරගෙන මේ sannivedanaya සිදු කරන්නේ. ඒ වගේම තමයි අන්තර් සම්බන්ධතාව වර්ධනය කරගන්නත් මේ sannivedanaya උපකාරී වෙනවා. මොකද අපි එකිනෙකත් එක්ක කතා කරමින් අපි යාළුවත් එක්ක සම්බන්ධතාව ගොඩනගා ගන්නේ. එතුලින් අපිට අන්‍යෝන්‍ය අවබෝධය හා විශ්වාසයත් තහවුරු කරගන්න පුළුවන්. කෙනෙක් පිළිබඳව අපිට කතා කරලා එයා ගැන ඒ පුද්ගලයා ගැන යම්කිසි පැහැදීමකට ලක් වෙන්න පුළුවන්. පැහැදීමකට විතරක් නෙවෙයි අපැහැදීමකටත් ලක් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ආචාරශීලීව මේ sannivedanaya සිදු කරන්න ඕනේ. එතකොට sannivedakayටත් හොඳයි ග්‍රාහකයාටත් හොඳයි. යන්ත්‍ර සහායක පුද්ගලාන්තර sannivedanaya නම් මුහුණට මුහුණලා කරන sannivedanayට වඩා පෙළඹවීම අඩුයි. නමුත් අනෙකුත් sannivedana වර්ගයන්ට සාපේක්ෂව අපිට පෙළඹවීම වැඩි කියලා ගන්න පුළුවන් ඒ ප්‍රභේදෙත්. ඉතින් මම අද කතා කරේ අන්තර් පුද්ගල sannivedanaya ගැන. මේ sannivedanayට අපි ඉංග්‍රීසියෙන් කියනවා interpersonal communication. මේ sannivedanaya සිදු වෙනවා පුද්ගලයන් දෙන්නෙක් හෝ කිහිප දෙනෙක් අතර. පුද්ගලයන් කිහිප දෙනෙක් ඉද්දිත් පුද්ගලයන් දෙන්නෙක් අතර sannivedanaya සිද්ධ වෙනවා. අපි ඒකට කියනවා යුගල sannivedanaya කියලා. ද්විපුද්ගල sannivedanaya, පුද්ගලාන්තර sannivedanaya, අන්තර් පුද්ගල sannivedanaya මේ නම් හැම එකකින්ම මේ sannivedanaya හඳුන්වන්න පුළුවන්. හොඳට මතක තියාගන්න ඕනේ දෙයක් තමයි මොන sannivedanaya සිදු කරන්නත් කලින් තමන්ගෙන් තමන් අහලා ඉන්න ඕනේ තමන් මොනවද කියන්නේ කියලා. මම එක්ක තමන් සිදු කරන sannivedanayටනේ අපි අන්තර්වර්තී පුද්ගල sannivedanaya කියලා කියන්නේ. ඒ ගැනත් මම වීඩියෝ එකක් දාලා තියෙනවා channel එකේ. ඒ වීඩියෝ එකත් ගිහින් බලන්නකෝ. එහෙනම් ඊළඟට මම වීඩියෝ එක ගේන්න බලාපොරොත්තු වෙනවා සමූහ sannivedanaya ගැන. එහෙනම් වීඩියෝ එක දාපු ගමන් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් share කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් කමෙන්ට් එකකුයි like එකකුයි දාගෙනම යන්න. ආයිබෝවන්.